ඉතින් මේ post traumatic disorder එක කොයි වෙලාවෙද මේක වැඩ කරන්නේ? මොකක්ද මේකේ හරි තේරුම? post කියලා කියනකොට මේක ඔයා උදාහරණයක් විදිහට ගත්තම war එක ගමුකෝ. war එක ඉවර වෙලා උනත් survival mode එකේ ඉඳලා ඔයාගේ loved ones are getting killed, සමහර වෙලාවට තුවාල වෙනවා, සමහර වෙලාවට මේ කිසිම දෙයක් වෙලා නැහැ. ඔයාට නිවුස් වල බලන්න ලැබෙනවා. මේ trauma එක මේක ලේසි දෙයක් නෙමෙයි ඔයාගේ ඔළුවට. මේකේ ඉඳලා ඔයාගේ ඔළුව නිකන් අර උදාහරණයක් විදිහට එලාම් එකක් on වෙලා තියෙනවා වගේ. මේක සමහර වෙලාවට ඔයාට මේක ඉවර වුණත් මොනම දෙයක වෙන්න පුළුවන්. ඔයාට ට්‍රොමැටික් ඉන්සිඩන්ට් එකක පස්සේ ඔයාගේ තාමත් ඔයාගේ බ්‍රේන් එක දැන් වෝ එකේ ඉඳලා ඔයාගේ බෝම්බ දානවා පේනවා, ඔයාගේ ආදරණියක් නැති වෙනවා, තුවාල ලබනවා. මෙන්න මේ වගේ දේවල් හැම වෙලේම නයිට්මෙයාර්ස් විදිහට එහෙම නැත්තම් ඔයාට නිතර අර ආපහු ෆ්ලෑෂ් බෑක්ස් කියලා කියනවා. ඒක නැවත ඔයාගේ බ්‍රේන් එක ප්ලේ කරන්න බලනවා මේ දේවල්. ඉතින් ඒ වගේ වෙලාවට සමහර වෙලාවට ඔයාට මෙන්න මේ සයිරන් ශබ්ද වෙන්න පුළුවන්, එලාම් ශබ්ද. එහෙම නැත්තම් මේ රිලේටඩ් මේ දේවල් වලට රිලේටඩ් associate වෙලා තියෙන බ්‍රේන් එකත් එක්ක කනෙක්ට් වෙලා මේ ඔයාගේ ස්ට්‍රෙස් එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙන ශබ්ද වලට පවා ඔයාගේ බ්‍රේන් එක මහා වේදනාකාරී හැඟීමකින් යන්න පුළුවන්. සහ වේදනාවක් ලොකු දරා ගන්න බැරි මේකක් දැනෙන්න පුළුවන්. මොකද ඔයා විඳගත්ත ලොකු පීඩනය නිසා. මේක post ඇති වෙන නිසා post traumatic කියලා හඳුන්වනවා. post traumatic stress disorder එකක් විදියට හඳුන්වනවා.